මෙතෙක් WhatsApp එකට ආපු සුපිරිම AI ෆීචර් එක Meta AI. Chat GPT එකේ කාලේ අවසන් වෙන්න දෙන්නේ. Meta AI use කරලා ඔයාගෙම කියලා AI agent කෙනෙක් පවා නිර්මාණය කර ගැනීමේ හැකියාව දැන් තියෙනවා. ඒ කියන්නේ තීරණ විදියට කිව්වොත් AI chatbot එකක් නිර්මාණය කරගන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා. Chat GPT එකෙත් නැති මෙච්චර වැඩ කැලි ගොඩක් එක්ක ආපු Meta AI ගැන අද වීඩියෝ එකෙන් කතා කරමු. මුලින්ම බලන්න ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරලා කියලා Play Store එකට ගිහලා මේ විදිහට බලන්න. ඕපන් කියලා වැල්ලලා ඔයාගේ WhatsApp එක මේ විදිහට අප්ඩේට් වෙලා තියෙන්නේ. එහෙමත් නැත්නම් මෙතන අප්ඩේට් නම් තියෙන්නේ. ඔයාගේ WhatsApp එක මුලින්ම අප්ඩේට් කරගෙන ඉන්න ඕනේ. මගේ WhatsApp application එක මේ වෙද්දි අප්ඩේට් වෙලා තියෙන නිසා මම මගේ WhatsApp application එක ඕපන් කරනවා. ඒ විදිහට ඕපන් කරාට පස්සේ contact list එකට යන තැන උඩින් නිල් පාට සහ දම් පාට පොඩි රවුමක් පෙන්නයි. අන්න එක තමයි අලුතෙන් ආපු Meta AI ෆීචර් එක. ඔයාගෙත් ඒ ෆීචර් එක තියෙනවා නම් ඔයාගේ WhatsApp application එක මේ විදි සාර්ථකව අප්ඩේට් වෙලා තියෙනවා. ඔයාගෙත් ඒ icon එක තියෙනවා නම් ඔයා icon එක උඩ එක සැරයක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට AI ෆීචර් එක ඇතුළට එනවා. ඔයාට බලා ගන්න පුළුවන් මේක හරහා කරගන්න පුළුවන් දේවල් තමයි මේ ටැග් වශයෙන් අපිට මෙතනදී පෙන්වන්නේ. ඉතින් මේ දේවල් ඔයාලට මේ ෆීචර් එක ඉදි කරගන්න පුළුවන්. Chat GPT එකට එහා ගිහලා දෙයක් ඔයාට Meta AI එකෙන් නම් කරගන්න පුළුවන්. මේකෙන් කරගන්න පුළුවන් දේවල් ඔයාට මේ AI එක ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම දැන් මේකට මැසේජ් එකක් දාලා පෙන්නන්න කොයි විදිහටද මේක වැඩ කරන්නේ කියලා. මම මෙන්න මේ විදිහට මැසේජ් එකක් සෙන්ඩ් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් Chat GPT හරහා WhatsApp message එකක් දැම්මට පස්සේ Chat GPT එකෙන් answer කියන වේගයට වඩා වේගයෙන් message එක දාපු සැනින් මේකෙදි reply එනවා. ඒ වගේම ඔයාට මේකෙදි උඩින් බලා ගන්න පුළුවන් හතරස් කොටුව. මෙන්න මේක හරහා තමයි මම අර මුලින් කිව්ව විදියට ඔයාලට එහෙම නැත්නම් AI agent කෙනෙක් එහෙම නැත්නම් AI chatbot කෙනෙක් හදා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් අය හදපු AI chatbot අපිට මේ හරහා බලා ගන්නත් පුළුවන්. එහෙම ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඔයාට ඒක කනෙක්ටිං දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා අවසානයේදී අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මේ පේන්න තියෙන්නේ විවිධ හදපු AI chatbot. එහෙම නැත්නම් අපි කියනවා AI agentsලා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට AI agent කෙනෙක් නිර්මාණය කරන්න Meta AI පාවිච්චි කරලා. උදාහරණයක් විදිහට මම මේ English grammar කියන AI agent එක තෝරගන්න මේ මොහොතේදී. එතකොට මම මේ විදිහට තෝරගත්තට පස්සේ මේ තියෙන කවුරු හරි කෙනෙක් මේ Meta AI use කරලා ඉංග්‍රීසි ඉගෙන ගන්න. මොකක් හරි ඉංග්‍රීසි ඉගෙන ගැනීම අරමුණෙන් හදපු AI agent කෙනෙක්. ඉතින් ඔයාටත් පුළුවන් මොකක් හරි අරමුණකට ඔයාගේ business එකකට ඔයාගේ මොකක් හරි ඕනම දෙයකදී ඔයාගම කියලා AI agent කෙනෙක් ඔයාගේ අවශ්‍යතාවය අනුව නිර්මාණය කරගන්න. මට මෙතනදී start chatting දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේකෙදි මේ විදිහට තියෙන example message උඩ ක්ලික් කරලා මට chat එක open කරන්න පුළුවන්. මම මෙතන tenses කියන මේ message එක ක්ලික් කරලා මම මේ chat එක open කරනවා. මම මේ විදිහට tenses කියන message උඩ ක්ලික් කරාට පස්සේ මේ message එක AI agent send වෙනවා. ඊට පස්සේ AI agent ඒකට අදාළව tenses 12යිනේ තියෙන්නේ. ඒ tenses 12 මෙන්න මේ විදිහට මට message එකකින් එවනවා. ඉතින් ඒ වගේ වාට ඕනම English සම්බන්ධ දෙයක් මේ agent එකෙන් අහන්න පුළුවන්. මොකද මේ AI agent හදපු එක්කෙනා හදලා තියෙන්නේ English පැත්තට තමයි මේ AI agent නිර්මාණය කරලා තියෙන්නේ. මම මෙන්න මේ විදිහට තව message එකක් send කරගන්නවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඒ message එකටත් හරියට එයා රිප්ලයි කරනවා. ඉතින් ඒ වගේ ඔයාට ඕටම ගැටලුවකට මේ හරහා AI agent ලා හරහා එහෙමත් නැත්නම් කෙලිම Meta AI හරහා ප්‍රශ්න අහලා විසඳුම් අරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට chat එකෙන් බෑක් වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් AI agent chat එකේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ Meta AI එකත් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට ඔයා chat කරන ඕන agent කෙනෙක් ඔයාගේ chat එක ඉස්සරහට එනවා. ඒ වගේ Meta AI ඕපන් කරන සැනින් chat එක ඉස්සරහට මේ විදිහට chat එකක් තියෙනවා. මට මේ Meta AI හරහා image power generate කරගන්න පුළුවන්. මම දැන් මේ විදිහට ඔයාට image එකක් generate කරලා පෙන්නන්නම්.
මම මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකක් දුන්නාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් chat GPT එකටත් වඩා ඉක්මනින් image එක මෙතනදී create වෙනවා. අපි දැන් chat GPT එකට මොකක් හරි image එකක් හදන්න ගියොත් අපිට විනාඩියක් දෙකක් සමහරකට විනාඩි 3ක් බලන් ඉන්න වෙනවා. app එක හරහා වුණත් එහෙම තමයි. නමුත් Meta AI හරහා අපිට තප්පර ගානකින් image එකක් පවා generate කරගන්න පුළුවන්. මේ තියෙන්නේ වගේ තවත් AI chatbot එක. ඉතින් මේ විදිහට ඔයාටත් AI chatbot නිර්මාණය කරගන්න පුළුවන්. මම අද AI chatbot එක නිර්මාණය කරගන්න හැටි මම මේ වීඩියෝ එකකින් කතා කරන්නේ නැහැ. මොකද ඒකේ ස්ටෙප් ගණනාවක් තියෙනවා. එතකොට ඒකෙදී හරි තැනට හරි විධාන දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාගේ අවශ්‍යතාවයට හරියන විදිහට AI chatbot එක නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ වගේ ස්ටෙප් ගණනාවක් තියෙනවා. ඒ තැන් වලට හරියට ඔයා prompt දෙන්න ඕන. ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට අවශ්‍ය විදිහට විධාන කරලා මේක හදන්න ඕන. එතකොට පොඩි වෙලාවක් යනවා. එතකොට මේ වීඩියෝ එක දික් වෙන හින්දා වෙනම වීඩියෝ එකකින් AI chatbot එකක් එහෙම නැත්නම් AI agent කෙනෙක් නිර්මාණය කරගන්න හැටි කියලා දෙන්න. ඔයාට මේ වීඩියෝ එක ඕන නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ මැසේජ් එකක් දාලා යන්න ඕන කියලා. එහෙම වුණොත් මම මේ වීඩියෝ එකත් ඉක්මනටම අරගෙන එන්නම්. ඔයා අපේ channel එක subscribe කරලා එකතු වෙලා ඉඳියොත් මේ වීඩියෝ එක දාපු ගමන් නැරඹීම හැකියාවක් තියෙනවා. ඒ හින්දා ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.